අම්මා ළඟට යනවා. කොයිද යන්නේ? අම්මා ළඟට යනවා. මේ මොනවද මේ මොකද්ද මේ? මේ ප්ලාස්ටික් බෝතල් ටික එකතු කරගන්න එක. අම්මා ළඟට යන්නේ කොයිද? කැමති දෙයට කපල්ලි එක. අම්මා මොනවද කරන්නේ? අම්මා පල්ලි ළඟ තමයි ඉන්නේ. මොනවද කරන්නේ අම්මා? අම්මා පල්ලි ගෙවල් නෑ අපිට. ආ අම්මා ඉන්නේ පාරේ. ඒ ගියක් නැති දැන් වයස කීයද වගේ? මට 49ක්. වයස 49ක්. වයස 49ක් කියලා ගියක් නැති උනේ කොහොමද? දැන් නෑ දැන් තියෙනවා පොඩි ගියක්. අපිට ඉස්සර ගෙවල් තිබ්බේ නෑ. අපි දැන් අරනෝදේ මත ගියේ තියෙන අම්මා පාරට වෙලා ඉන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? එයාගෙන් තමයි අහන්නේ කොච්චර ළඟවද යන්නේ නැහැ. ඔය අම්මා බලන්න එනවා. ඔව් දැන් අම්මා ළඟට යනවා. වයිෆ්? වයිෆ් તો ඉන්නවා වයිෆ් ළමයි නෑ මට වයිෆ් ළමයි නෑ. ඒකෝර දැන් ඔයා මේ අම්මා බලන්න යන්නේ අම්මව මතක් වෙලාද නැත්නම්? නෑ නෑ හැමදාම එනවා. දැන් වෙලාව කියලා පාන්දර දැන් ඔව් නෑ හැමදාම අම්මා බලන්න එනවා අද එන්න පොඩ්ඩක් එන්න. දැන් මොනද අම්මට රැගෙන්නේ? අම්මා මොන ඉස්සර ගිහලා අම්මා අම්මා අද පොයනේ. එතන අම්මා බලනවා. මේ මොකද්ද මේක? මේක කිය කර අම්මා ගන්න එක. මොකක්ද? ප්ලාස්ටික් කාඩ්බෝඩ් එකම එකතු කරලා. ප්ලාස්ටික් කාඩ්බෝඩ් මේක එකතු කරගෙන යනවා. එකතු කරන් ගිහලා මොකද කරන්නේ? උදේට අපාසික ආ මේ සාකාවක් තියෙනවා. ඒකේ ගන්නවා මේ බෝතල් ඔක්කොම රුපියල් 40ක් කිලෝ එක. රුපියල් 40 කිලෝ එක. අරගෙන මේක එකතු කරගෙන තර ගහගෙන යනවා. ගාලා විකුණනවා. කීයක් හම්බෙනවද වික්කම? එක එක ගානම දවසට වෙන ගාන තියෙනවා රුපියල් 10 වෙන තියෙනවා 5. වැඩිපුරම හොයලා තියෙන ගාන කීයද? 10,500. 10,500. වැඩිපුරම හොයන ගාන. මන් දෙනවා දැන් රුපියල් 10,000. අම්මා බලන්න යන්න ඕනේ. 10,000 කරා. දෙන්නත් 10,000. ඈ? එපා කියන්නේ. 10,000 කොච්චර වටිනවද වර මේ වෙලාවේ? අපර සීකෝටිය කොටි. ඈ? සීකෝටිය කොටි. කෝටියක් වටි. ඔය කියන්නේ ඒ තරම රුපියල්ක් නැහැ. ඒලාට කෑමවත් නෑ. මොකද? ඒලාට කෑමවත් යුතු තමයි. දැන් කාලා නැහැ ඉන්නේ. කාලා නෙවෙයි. කෑවෙන්නේ. 10,000 කෝටියක් වටිනවා. ඒ වෙලාවේ අවස්ථාවේ. මේ වෙලාවේ. ඔව්. ඒ කියන්නේ සල්ලි කියන්නේ නිකන් දෙයක් විතරයි. හැබැයි මේ වෙලාවේ 10,000 උඩරම හොයලා තින්නේ 1000යිද 10යි. රුපියල් අන්න බැංකුවට ගිහින් එන්න අතන. ටක් ගාලා එන්න. සල්ලි අරන් එන්න. ඕම් ඉන්න. හරිද? මේක තමයි බාණ්ඩේනේ. සුපිරි බාණ්ඩේ. මේක මාර වටිනවා. මාව මීට කලින් හම්බෙලා තියනවාද කොහේ හරි? ඈ? මාව මීට කලින් හම්බෙලා නැහැ කොහේ හරි? ඈ? කොහෙවත් හම්බෙලා නැහැ. සමහරකට හම්බෙලා ඇති මීට කලින් කොහේ හරි. මට මතකයක් තිබ්බ ඒක ඉතින් මම නතරුනේ ඔයාලගේ. රාජගිරි ඉන්නේ. නරක වැඩ කරලා පොලිසිය කියලා තියනවද? ඈ? හොරගම් කරලා නෙමෙයි. අනවශ්‍ය දේවල් බීලා කරලා හැබැයි දැන් මේ දෙන සල්ලි වලින් එහෙම කරොත් නරක වැඩක් කරොත් කන්නේ බොන්නේ නැහැ කිය කාලා බීලා නැහැ කිව්වනේ. දැන් මේ සල්ලි වලින් නරක වැඩක් කරොත් මොකද වෙන්නේ? මේ සල්ලි වලින් නරක වැඩක් කරොත් පව් සිද්ධ වෙනවා. නේ? මේ සල්ලි වලින් නරක වැඩක් කරොත් පව් සිද්ධ වෙනවා. ගයින්න බං. අයදයි. අද්දයි. 8දයි. 9දයි. 10දයි. කීයක් දෙනවා කිව්වද? 10,000. දැන් කීයක් තියෙනවද? 10,000 තියෙනවා. සතුරුද? ඈ? වාර 10,000 මං හරින් නැසෙ. අරන්නේ. දවසට කීයක්වත් හම්බ කරලා නැහැ. දවසට කවදාවත් 10,000ක් හම්බ කරලා නැහැ. එච්චරයි දැන් ඔබේ සැප මගේ සතුටයි. සිද්දුවක් කියන්නේ. ඔබේ සැප මගේ සතුටයි. ඔබේ සැප මගේ සතුටයි. මුතු බී කරලා අනුනට බෙදලා මුතු බෙල්ල කුමින් අදමා ඉන්නේ. ඔබේ සැප මගේ සතුටයි. එලගෙදි. එහෙනම් කො අත වෙන. කරගඩනේ. ඕකේ ජයවා. hina වෙලා ඉන්න ඕනේ. කාලා බීලා ඉන්න ඕනේ. මාන්සි වෙනවා වගේම සමහරක් වෙලාවට මොනවද හම්බෙන්නේ? තෑගි හම්බ වෙනවා කොහෙන්ද? උඩින් ජය වේවා. බුත්සරණයි ජේසු පිටයි. අම්මට ආදරේ? අනිවාර්යයෙන්. අම්මට ආදරේ නැති ළමයින්ට මොකද කියන්න තියෙන්නේ? කියන්න දෙයක් නැහැ සර්. කාලකන්ණි අන්තිම කාලකන්ණි වුණා. අම්මලට ආදරේ කරන්න ඕනේ. ඇයි අපි? ඒ මිනිස්සු අපිව දාමාසය බඩ දාන ඒගොල්ලෝ මිනිස්සු නොකා අපිව කන්න බොන්න මේ වාහනේ කොච්චරක් වටිනවද? නිකන් ඇදුවේ. ඔව්. ඒකපත් මට කියන්නේ. නිකන් ඇදුවේ. ඔව් මොලේ ලෑලි කැදී මේ ලෑලි කෑලි දාලා හැදුවේ. මේක කීයක්වත් ගියෙත් නැහැ. හැබැයි මේකේ වටිනාකම මිල කරන්නත් බෑ. හැමදාම මේක පණ වගේ ආරක්ෂා කරගන්නත් ඉන්න ඕනේ නේ. අනිවාර්යයෙන්. මේක හොරගම් කරන්නත් වෙන්න පුළුවන් කාරුවක්. අනිවාර්යයෙන්. මොකද අලු කරන යනුම් ඉන්නවා. ඒක අලු කරන යනුම් ඉන්නවා. පොලිසි ගානේ රස්ತೆ අද වෙන්න බෑ නරක වැඩ කරලා. හරි. ඔයාලා වගේ කට්ටිය පාරේ යද්දී පොලිසියෙන් නිකන් සැකපිට
දාගෙන යනවනේ. අනිවාර්යයෙන්ම නිකන් දාගෙන යනවනේ. නිකන් ඊට පස්සේ නිකන් ගිහිල්ලා ප්‍රශ්න අහනවනේ. නැති ප්‍රශ්න එහෙම වෙන තත්ත්වෙටපත් වෙන්න ඕනේ නැහැ.